ආයිබෝවන් 2026 ජනවාරි 9 වෙනි සිකුරාදා සතියේ අවසාන වෙළඳ දවසේ කොළඹ කොටස් වෙළඳපොලේ සිදුවීම් ගැන අපි මේ විග්‍රහයෙන් කතා කරමු. අද දවසේ වෙළඳපොලට ඇත්තටම තීරණාත්මක දවසක් වුණා. බලමු නේද මේ උනන්දුව ලබන සතියට තරගය යන්න පුරවන් වේද කියලා. දවස අවසානයේදී වෙළඳපොළ සටහන් කළේ ඊටාම ධනාත්මක ගමනක්. සියලු කොටස් මිල දර්ශකය, ඒ කියන්නේ අපි දන්න ASP එක ඒකක 127කටත් වඩා වැඩි අගයකින් ඉහළට ගියා. අද දවස ගැන එක වාක්‍යයකින් කිව්වොත් සතිය පුරාම අපි දැකපෝ ඒ ධනාත්මක ගමන තවත් ශක්තිමත් වුණා. ආයෝජකයන්ගේ ක්‍රියාකාරීත්වයත් ඉහළ මට්ටමක තිබුණා. ඒ කියන්නේ වෙළඳපොළ හොඳටම සක්‍රියයි. හරි. එහෙනම් අපි දැන් මේ ගැන ටිකක් ගැඹුරින් බලමු. වෙළඳපොලේ ප්‍රධාන දර්ශක දෙක, ඒ කියන්නේ SPI එක සහ S&P SL20 දර්ශකය අද දවසේ ක්‍රියාත්මක වුණේ කොහොමද කියලා අපි විමසා බලමු. මේ ප්‍රස්ථාරයේ දිහා බැලුවම හොඳටම පැහැදිලි දවසේ පුරාම දර්ශක දෙකම ස්ථාවරව ඉහළට ගමන් කරපු විදිහ. මේකෙන් පෙන්눔 කරන්නේ ආයෝජකයන්ගේ විශ්වාසය ඉහළ මට්ටමක තිබුණා කියන එක තමයි. ඉලක්කම් වලින්ම කතා කළොත් සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 127කින් ඒ කියන්නේ 0.54% වර්ධනය වෙලා දවස අවසන් කළේ 23654 මට්ටමේ. ඒ එක්කම S&P SL20 දර්ශකයත් 0.7%කින් ඒ කියන්නේ ඒකක 45කට ආසන්න අගයකින් ඉහළ ගිහින් 6503 මට්ටමට ආවා. හොඳයි. දර්ශක මෙහෙම ඉහළට යද්දී මේකට දායක වුණේ මොන කොටස්ද? ඒ වගේම මිල පහළ ගිය කොටස් මොනවද? අපි දැන් අවධානය යොමු කරමු දවසේ වැඩිම අවධානයක් දිනාගත් කොටස් ගැන. බලන්නකෝ ASPN 0000 සමාගම 25ක දැවැන්ත පිම්මක් එක්ක අද දවසේ වැඩිම ලාභය ලබාගෙන තියෙනවා. ඒ පිටිපස්සෙන්ම YOG T0000 23.3 කිනුත් KPHL 0000 සමාගම 20.4 කිනුත් ඊටාම ශක්තිමත් වර්ධනයක් පෙන්눔 කරලා තිනවා. හැබැයි ඉතින් කාසේ අනිත් පැත්තක් තියෙනවනේ TSN 0000K MDL 0000K සහ WLTH 0000K වගේ කොටස් වල මිල පහළ යාමක් දකින්න ලැබුණා. සමහර විට මේක මෑතකදී ලැබූ ලාභ ලබා ගැනීම, ඒ කියන්නේ profit taking නිසා වෙන්නත් පුළුවන්. දැන් අපි බලමු වෙළඳපොලේ මුදල් සංසරණය වුණේ කොහමද? ඒ කියන්නේ පිරිවෙටම, ඒ වගේම ආයෝජකින් වැඩිපුරම නැඹුරු වුණේ මොන ක්ෂේත්‍රවලද කියලා. අද දවසේ මුළු පිරිවෙටම, ඒ කියන්නේ ටර්නෝවර් එක රුපියල් මිලියන 8549ක්. මේක ශක්තිමත් අගයක් වුණත් ඊයේ දවසේ තිබුණ අධික ක්‍රියාකාරීත්වයට සාපේක්ෂව 138ක අඩුවීමක් තමයි පේන්න තියෙන්නේ. ඒ කියන්නේ වෙළඳපොලේ වේගය ටිකක් පාලනය වෙලා ස්ථාවර වෙලා. මේ පිරිවැටුමට වැඩිම දායකත්වයක් දුන්නේ LOL-LC, RAL සහ SUMP කියන සමාගම්. විශේෂයෙන්ම LOL-LC සමාගම රුපියල් මිලියන 1500ක් ඉක්මවපු පිරිවැටුමක් වාර්තා කරලා තියෙනවා. ආයෝජක උනන්දුව වැඩිපුරම යොමුනේ කුයි පැත්තටද? මෝටර රථ සහ දීපල වෙළඳාම් අංශ තමයි අද දිනේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුවේ. හැබැයි ආහාර සහ විදුලි සංදේශන අංශවල නම් යම් පසුබෑමක් දකින්නට ලැබුණා. හරි. දැන් අපි බලමු ආයතනික ආයෝජකීන් සහ විදේශීය ආයෝජකීන්ගේ ක්‍රියාකාරීත්වය ගැන. මේකෙන් වෙළඳපොලේ ගැඹුර සහ දිගුකාලීන විශ්වාසය ගැන හොඳ අදහසක් ගන්න පුළුවන්. අද දිනේ විදේශීය ආයෝජන පැත්තෙන් ශුද්ධ පිටතට ගලා යාමක් වාර්තා වුණත් නියම කතාව තියෙන්නේ ඉලක්කම ඇතුලේ. ඒක සටහන් උනේ රුපියල් මිලියන 9ක් වගේ හරිම සුළු වගයක් විදියට. ඊයේ දවසේ අපි දැක්ක රුපියල් මිලියන 1775ක දැවැන්ත පිටට ගලා යාමත් එක්ක බලද්දි මේකෙන් පැහැදිලිවම පේන්නේ විදේශීය විකුණුම් පීඩනයේ විශාල වශයෙන් සමනය වෙලා කියන එකයි. විදේශීය ආයෝජකයින් වැඩිපුරම ආකර්ෂණය කරගෙන තියෙන සම්පත් බැංකුවයි. ඔවුන් රුපියල් මිලියන 58.8ක ශුද්ධ ගැනුමක් පෙන්눔 කළා. ඒ වගේම MGT.N කොටස් වලටත් හොඳ ඉල්ලුමක් තිබුණා. අනෙක් අතට MALS.N සහ CIC.X කොටස් වලින් තමයි ඔවුන් වැඩිපුරම ඉවතලා තියෙන්නේ. ක්‍රොසින්ග්ස්, ඒ කියන්නේ මහා පරිමාණ ගනුදෙනුව වලින් අපිට ආයෝජකයින්ගේ සක්‍රියත්වය ගැන අදහසක් ගන්න පුළුවන්. අද දවසේ ප්‍රධාන තැන ගත්තේ LOLC හෝල්ඩින්ග්ස් සමාගමේ රුපියල් මිලියන 10180ක දැවැන්ත ගනුදෙනුව. හොඳයි. අපි දැන් මේ කතා කරපු සියලු තොරතුරු එකට ගලපලා බලමු. අද දවසේ අපිට ගන්න පුළුවන් වැදගත්ම කරුණු මොනවද කියලා. ඉතින් අද දවසේ කතාව සාරාංශ කළොත් මෙහෙමයි. වෙළඳපොලේ ධනාත්මක ගමන දිගටම යනවා. මේකට ලොකු ශක්තියක් වෙලා තියෙන්නේ කුඩා පරිමාණ ආයෝජකයින්ගේ ඉහළ සක්‍රියතයයි. ගනුදෙනු පරිමාව 120කින් ඉහළ යාම ඒකට හොඳම සාක්ෂියක්. ඒ වගේම සතුරුදායකම කාරණේ තමයි විදේශීය විකුණුම් පීඩනය සැලකිය යුතු ලෙස අඩුවීම. මේ අතරේ මෝටර රථ සහ දීපල වෙළඳාම් අංශ ආයෝජකයින්ගේ අවධානය දිනාගනිද්දී LOLC වගේ ප්‍රධාන කොටස් වෙළඳපොලේ පිරිවටුම ඉහළටම ගෙනාවා.
ඉතින් දැන් තියෙන ප්‍රශ්න තමයි මේ ධනාත්මක ගම්‍යතාවය සහ අඩු වූ විදේශීය විකුණුම් පීඩනය ලබන සතියේත් පවත්වා ගන්න පුරුවන් වෙයිද? ආයෝජකයෙක් විදිහට අපි අවධානයෙන් ඉන්න ඕන ප්‍රධානම සාධක මොනවද? දෛනිකව වෙළඳපොළ තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ විග්‍රහය ගැන ඔබේ අදහස කමෙන්ට් එකකින් අපිට කියන්න. ඒ වගේම මේකට ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වෙළඳපොළ විග්‍රහයෙන් නැවතත් හමු වෙමු.